කිරුම් විදිය තලයට තුනෙක් නම් අමු ඇට එකෙක් වේ අමු ඇට තුනෙක් නම් වියටින් එකෙක් වේ අට වියටෙක් නම් කලඳින් එකෙක් වේ විසි මදටෙක් නම් කලඳින් එකෙක් වේ විසි වියටක් ආකල එද එකෙක් වේ දට අකකට නම් කලඳින් එකෙක් වේ සාකත් ආකලට සානය නමෙක් වේ සිව් සානය නම් කලඳින් තුනෙක් වේ තුන් කලඳට හුනෙකැයි පවසන නමෙක දෙහුණක් ආකලට පළමින් වෙයි අඩෙක දෙයට පළම නම් පළමින් වෙයි එකෙක දෙපළමකට පවසන්නේ කුළුඳුලෙක දෙකුළුඳුලක් ආකල වන්නේ පතෙක සතර පතක් නම් නැඩුබෙන් වෙයි එකෙක සතර නැඩුබ ලාසෙන් වන්නේ එකෙක ලාසෙන් සතර නම් වන්නේ ද්‍රෝණයක ද්‍රෝණ දෙකට නම් බේබල සූර්පය සූර්පයෙන් දෙකකට නම කීවහය වාහ හතරකට නම් වේකාරිය මැනගත කිරාගෙන ගනු මේ දැනුම් සිය එහිම නැවත බිලාල පය කබල ගහය ස්වර්ණක තීන්දුවක්සය පිටුකය කරිසකයත් පානි තලය උන්නයයි නම් තුන් කලන්තට සිව්සානය නම් පෙරසිට දැන්න පොර නැදු රන්ගේ බසට සැක නොව උගනුව නිසි කොට අඩපල්ලමට නම් යුක්තිය හිතැල්ල සහ අෂ්ටමිකය දෙහුණයකි නම සමවී සකලඳටම කළ නියමය පලය මුෂ්ටි මාදසිකය ප්‍රකුංචයක් සහ දිල්මය සිව්කරිසය බර කලඳය යනු පළමට නම් වේමය ප්‍රසුතය යනු අඩ කුඩුබය කුළුඳුලයයි යනු දෙපල්ලය කුඩුබ ඇන්තිලි අඩ මනාය පතයයි යනු සිව් පළමය නැලිය ප්‍රස්ත යුගමනාය කියා දොළොස් පළමට විය කංස පාත්‍රය අඩකය පද්‍යය සිව් සැට පළමය ද්‍රෝණය තිඹ සිව්ලාසය 250 සපලමටය කුම්භ යනුද සූර්ප නමය 516ක් පළමය ගෝණීය ද්‍රෝණීය වාහය 10ක් සූවිසි පළමය ද්‍රෝණෙන් ආකල දසසය වාරිය කැයි කිව් නාමය තයිල වචන විදිය උසුලාසට තිය සිව්ලාසක් ලව සිඳ සතරින් එකලව පෙරහාලල් එදියට සතරින් එක තෙල්ලාලව තෙල් සතරින් එක කල්ක බහලව තෙල් පමණටමය එල කිරිලන කල කල්ක අඳුන්සේ අත ඇඳෙනා කල මෘතුපාකය යනු දැනගන්න පැකිල තේතෙල් නස්නට ගත යුතු වේ බල
කල්කයේ කිසේ ලනු ඇඹරෙන කල පාකය සමයයි දැනගනි මන කල කන බොන දේවත් වස්ති තබන තෙල සමපාකයටම ගත යුතු වේ බල එමලෙස කල්කය තැන තැන වැగిරෙන කැකිලුව වැටිවනු කරපාකය බල නොලසව පෙරහා තබමින් මනකල් ඒතෙල් ඇඟ ගැල්වීමටමයි බල සාමාන්‍ය උපදෙස මල්පොතු මල්පල හා කොළයය මින් එකකුත් නම නොකියා කීතැන මුල් විතරක්මය ගන්නේ නියමයින අන්තැනකින් නොවිචාරව විසැක එකකින් මෙතකයි පමණ නොකී කල සමභාගව ගනු කීවාමයි බල බොන්නේ අසවල් තියනි නොකී කල මිහිරිදියෙන්මය දෙන්නේ මනකාල ඖෂධ කන බොන වේලා නොකිවත් අලුයම වේලේ යයි දනු නියම දැනගෙන වෙදකම් කළහොත් යහපත් සිරිසැප විඳ මතු නිවනට පැමිණෙත් යම් වැදිය පැමිණුණු කල සතටද වෙදහු විසින් කරනා පිළියම් වෙද තුන්දින සතියක් දෙසතිය මනනත කරව්ව මණ්ඩලයක් උත්සාහද අඹරන බෙහෙතවත් තෙලෙහි කලතන කල්කත් තෙල් පිසන කලටත් ද්‍රවය නොමකිව දියම ගත යුත් සුද්ධතියද ඖෂධ සිඳි තැනෙහිද සරසන්ද වෙන වෙන සිඳිනා තෙලටද සතරින් සයකින් අටකින් එකවද ක්‍රමයෙන් කල්කය මේ යයි නිවරද කල්කෝසු මනහර අනුව වූ කොඳු වෙන වර දිය ගැලෙත නොවිසිර සුදුසු වේයයි කියති ඉසිවර